ගස්වල තියෙන මල් කඩන්නේ නැතුව පූජා කරන්න පුළුවන්. පුළුවන්. හොඳේ. ගස්වල තියෙන මල් කඩන්නේ නැතුව පූජා කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම්. තේරෙනවද? ඔබට අවශ්‍ය නම් ගස්වල තියෙන මල් කඩන්නේ නැතුව පූජා කරන්න පුළුවන්. කඩලා පූජා කරන්න පුළුවන්. තේරෙනවද? දැන් ගොඩාක් අහන ප්‍රශ්නය තමයි මොකද්ද මේ ඇයි බුදුරජාන් වහන්සේට මල් පූජා කරන්න? ඇයි මල් පූජා කරන්නේ? අපරාධයක් නෙමේද? නේද? දැන් භෞතික විද්‍යාව හදාරපු අය කියන්නේ අපරාධේ මේ ලෝකේ මේ පරාගණය මේ දේවල් නවතිනවා මල් පූජා කිරීම නිසා. තේරුණාද? මල් කියන්නේ මේ ශාකයන් වැඩෙන්න ශාකයන් වල පළ හට ගන්න උපකාරී වෙන දෙයක්නේ. ඉතින් මේ පරාගණේ නැති වෙනවා මේ මීමැස්සන්ට පැණි බොන්න මල් ටික නැති වෙනවා කියලා තමයි කියන්නේ. හොඳේ. ඒක ඇත්තටම එහෙම කියන අය ඒක කියන්නේ විද්‍යාත්මකව තියෙන හේතුවක් හින්දා නෙමෙයි. හොඳේ. ගොඩක් අය ඒගොල්ලෝ එක කියන්නේ ඒ විද්‍යාත්මක තියෙන හේතුව තමන්ගේ හිතේ තියෙන පුංචි මේ දේවල් එක්ක පොඩි තරහක්. දකින්නකොට සතුටු වෙන්න බැරි කමක් තියෙන. තේරෙනවද? ඒ කියන්නේ සමහර වෙලාවට දෙයක් තමයි බාගෙට විද්‍යාව දැනගත්තාම ඒ මිනිස්සයා දකින හැමදේම විවේචනය කරන්න පටන් ගන්නවා. හොඳේ. ලංකාවේ මිනිස්සුන්ගේ ලංකාවේ ගොඩාක් බහුතරයකට තියෙන වෙලා තියෙන ප්‍රශ්නය තමයි මොකද්ද? එයාලා බුද්ධ ආගම ඉගෙන ගන්නේ 7 වසර බුද්ධ ආගම පොතෙන්. ධර්මයේ මොකද්ද කියලා ඉගෙන ගන්නේ මොකෙන්ද? 7 වසරේ බුද්ධ ආගම පොතෙන්. හරි? විද්‍යාව කියලා දන්නේ මොකද්ද? 10 වසරේ විද්‍යාව පොත. ඔය දෙක ඉගෙනගෙන හිතනවා මම ධර්මයක් දන්නවා විද්‍යාවක් දන්නවා කියලා. අරගෙන ඔය තියෙන මල් පූජා කරනකොටයි තේරුණාද? මිනිස්සු වඳින එකටයි සෑයවල් වලටයි ඔක්කොටම බැන යනවා. හරි? ඇත්තටම මේගොල්ලෝ කරන්නේ ඒ විද්‍යාත්මක කාරණේ පොඩ්ඩක් පාවිච්චි කරනවා තමන්ගේ තරහ පොඩ්ඩක් පිරිමහ ගන්න. හරි? ඒක තමයි කරන්නේ. එතකොට දැන් මගෙන් ගොඩාක් අහන දෙයක් තමයි සමහර තරුණ දරුවෝ අහනවා මගෙන් ඇයි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නේ? අපරාධයක් නෙමෙයිද? හොඳේ. මොකද්ද හේතුව? ඇයි අපරාධයක් නෙමෙයි? මම එතකොට අහන දෙයක් තමයි එකක් පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මල් පූජා කරන්නේ? ඇයි මල් පූජා කරන්නේ කියන ප්‍රශ්නට අපි උත්තර දෙන්න කොහොමද? ඉස්සලාම මම අහන්නේ පුතේ ඔයාලා ආදරය කරන කෙනෙක් ඔයාලගේ පවුලේ වේවා ඔයාලා දන්න කෙනෙක් ඔයාලා ආදරය කරන කෙනෙක් බලන්න යනකොට සාමාන්‍යයෙන් ඔයාලා මොනවද අරගෙන යන්නේ? මල් බොකේ එකක් අරගෙන යනවනේ. මල් ටිකක් අරගෙන යන්නේ නැද්ද? අරගෙන යනවා. නේද? අරගෙන ඉහිලා දෙනවා. එහෙනම් මේ මල් කියන්නේ මොනවද? ආදරේ සංකේතයක්. තේරුණාද? බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට කියලා දුන්න දේවල් වලින් අපේ ජීවිතේ ගොඩාක් යහපත් වුණා. ඒ දේවල් අපිට උදව් වුණා අපේ ජීවිතය හදාගන්න. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට ආදරෙයි. ඒ ආදරේ දක්වන ක්‍රමයක් මොකද්ද? මල් ටිකක් පූජා කරනවා. හරි? මම ඉතින් අහන එක දෙයක් තමයි මොකද්ද? ඔයාලා ආදරය කරන අයට දැන් මේ ලෝකේ දවසකට මිනිස්සු මල් බොකේ කොච්චර ගන්නවද? එහෙම ගත්තොත් ඒගොල්ලෝ නෙමෙයිද වැඩිපුර මේව නාස්ති කරන්නේ? ඔව්. එහෙනම් මේ මීමැස්ස මැරිලා මේ මීමැස්සන්ට පැණි බොන්න නැති වෙලා නැති වෙලා යන්නේ බෑ. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. තේරුණාද? මිනිස්සෙක් මල් ටිකක් පූජා කරන්නේ මිනිස්යාගේ තියෙන හිතේ සතුටෙන්. මිනිස්යාට ආදරය දැක්වීමෙන්. තමන් දැන් පූජා කළා තමන් ඒ දේ දැකලා සතුට වෙනවා. අනේ මම මල් ටිකක් පූජා කරා. නැද්ද? අන්න මල් පූජා කරන්නේ ඒක නිසා. තේරුණාද? එතකොට ඔන්න ආදරේ කරුණාව දක්වන එක ක්‍රමය තමයි මල් ටිකක් දෙන එක. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන. එතකොට ඒගොල්ලෝ අහනවා ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලානේ.
මැරිච්ච අයට මොකටද මල්? මං එතකොට කියන ඔයාලා දැකලා තියෙනවනේ මේ ෆිට් මොකද්ද මැරිච්ච අය බලන්න සෝනට යනකොට මොනවද අරන් යන්නේ? මල්. නේද? ඒ නිසා දැන් විද්‍යාව භාගයට ඉගෙනගෙන බුදුදහමත් භාගයට ඉගෙන 7 වසරේ බුද්ධ ධර්ම පොතෙන් බුද්ධ ධර්ම ඉගෙනගෙන 10 වසර සයන්ස් පොතෙන් විද්‍යාව ඉගෙනගෙන ඒ දේ කරන එක ගැළපෙන්නේ නැහැ.